සුබ දවසක් කියලා කියනවා හැමෝටම. අපි මේ වීඩියෝ එකෙන් අද අරන් ආවා ඇන්ගල් වැල් සම්බන්ධව ඔයගොල්ලන්ට පුංචි දැනුවත් කිරීමක් කරන්න. මෙතන ඇන්ගල් වැල් වර්ග කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ කියන ඔය බ්‍රෑන්ඩඩ් ඒවා කියන ඒවාත් තියෙනවා. ඒ කියන්නේ මිලර් කියන බ්‍රෑන්ඩ් එකෙන් තියෙනවා, රීමර් කියලා තියෙනවා, ගැලැක්සි කියලා එකක් තියෙනවා. ඉතින් ඔය කියන ඇන්ගල් වැල් වර්ග කීපයක්ම තියෙනවා. ඊට අමතරව PVC වලිනුත් තියෙනවා. ඉතින් මේ ඇන්ගල් වැල් ඔක්කොම PVC වලින් තියෙන ඇන්ගල් වැල් එක 2 way එක තියෙනවා, 1 way එක තියෙනවා. සාමාන්‍යයෙන් ඇන්ගල් වැල් එක මේ ප්ලාස්ටික් එක 150ක් වෙනවා. 2 way එක සාමාන්‍ය රුපියල් 300ක් වෙනවා. ඉතින් ඊට අමතරව මේ නිකල් කියන ඇන්ගල් වැල් වල සම්බන්ධව තමයි මේ තියෙන්නේ. මෙතන ඇන්ගල් වැල් වර්ග කීපයක් තියෙනවා. ඉස්සෙල්ලාම මිල අඩුවීම තියෙන ඇන්ගල් වැල් එක තමයි මේ තියෙන්නේ. මේක රුපියල් 600ක් වගේ මිලකට තමයි අපි අලුයි කරන්නේ. ඉතින් මේකත් ඇතුලේ තියෙන්නේ පිත්තල පොට කියන එක. බ්‍රෑන්ඩ් එක හයිෆයි බ්‍රෑන්ඩ් එක. හැබැයි මේ පිත්තල පොට තිබ්බයි කියලා මේකෙන් ඇන්ගල් වැල් ඕන එකක් ටික කාලයක් යනකොට ඔක්සයිඩ් එකක් ඇවිල්ලා මේක ඇතුලේ පාර්ට්ස් විවිධ විදිහට වෙනස් වෙලා ගැලවිලා යන්න පුළුවන්. ඉතින් මේක ඒක කාගේ වුණත් වෙනවා. ඉතින් මේ තියෙන ඇන්ගල් වැල් එක සාමාන්‍ය වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි මේ වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඔක්සයිඩ් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේකෙදි මේවා ආයි නැවත යූස් කරන්න ගියාම හරි කරදරයි. ඒකයි ගොඩක් වෙලාවට මේවට අපි රුපියල් 600ට තියෙනවා. මෙන්න මේ කියන ලීවර් ටයිප් එක තියෙනවා රුපියල් 1000කට ගන්න පුළුවන්. මේ කියන ලීවර් ටයිප් ඇන්ගල් වැලක රුපියල් 1000ක් වෙනවා. ඉතින් මේකත් රිපෙයාර් කරන්න පුළුවන් කියන එකක් තියෙනවා. මොකද මේක ඇලන් කී එකක් දාලා ඕන රිපෙයාර් කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් මම දාගෙන ඉඳලා සමහර මේ කාර්ට්ලේජ් මේවට හරියට සෙට් වෙන්නේ නැහැ. සමහරට දාන කාර්ට්ලේජ් එකත් සතියෙන් දෙකකින් වෙනස් වෙලා යන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා තව බොක්ස් ටයිප් ඇන්ගල් වැල් එකක්. මේකත් හයිෆයි ඇන්ගල් වල මේක රුපියල් 1000ක් වෙනවා. ඊට අමතරව මේ මැට් ෆිනිෂින් ඇන්ගල් වැල් එක නම් සෑහෙන කාලයක් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ මොකද මේක මැට් ෆිනිෂින් එකක් තියෙන්නේ. ඉතින් මොකද මේක මලකඩ කන ගොඩක් අඩුයි. මේක රුපියල් 1200ක් වෙනවා. මේකත් මිලර් කියන බ්‍රෑන්ඩ් එක. ඊට අමතරව තියෙනවා තවත් මිලර් එකේ පාගෙට හැන්ඩල් එක තියෙන ලීවර් ටයිප් එක. මේක 1100ක් වෙනවා. ඉතින් ඊට අමතරව රීමර් කියන එකේ මේ හැන්ඩල් එක පොඩක් දිගට තියෙන එක තියෙනවා රුපියල් 1800යි. මේ මිලර් කියන එකේ මේ වගේම හැන්ඩල් එක තියෙන දිගට තියෙන එක තියෙනවා රුපියල් 2000ට. ඉතින් මේ කියන ඇන්ගල් වැල් සම්බන්ධව තමයි මම ඔයගොල්ලන්ට දැනුවත් කරේ. ඉතින් මේ ඇන්ගල් වැල් ඔයගොල්ලන්ට මිලට ගන්න පුළුවන් වුණා අවශ්‍ය නම් අපේ කොට්ටාවේ තියෙන අපේ ෂොප් එකකින් ආරය හાર્ඩ්වෙයාර් යන ෂොප් එකට ආවොත් ඔයගොල්ලෝ කියන බ්‍රෑන්ඩඩ් ඒවා අවශ්‍ය නම් බ්‍රෑන්ඩඩ් ඒවා ගන්නත් පුළුවන්. මොකද ඒකත් කලින් කියන්න බෑ මම මොකද රුපියල් 600ට විකුණනකොට සමහර අය කියයි මෙහෙමයි. හැබැයි ඉතින් 600 එකයි සමහරව බ්‍රෑන්ඩඩ් කියන ඒවත් මගේ ගාවට දවසට අරන් එනවා ගොඩක් අය. ඇවිල්ලා මේක මේ ගානට ගත්තේ කියලා කියනවා අර ගානට ගත්තේ කියලා කියනවා විවිධ නම් කියනවා. ඉතින් ඔය කියන නම් හැම එකක්ම වතුරත් එක්ක ටික කාලයක් යනකොට වෙනස් වෙනවම තමයි. ඒක වෙන්නේ නැහැ කියලා කියනවා නම් මට නම් ඉතින් එහෙම කියන්න බෑ. මම විකුණන එක මම අවංකව ඇත්ත කියලා විකුණන එක විතරයි මම කරන්නේ. ඉතින් ඊට වැඩි හොඳයි ඔයගොල්ලෝ 150 ඇන්ගල් වැල් එකක් දාන එක. මොකද ඒක කාලයක් පාවිච්චි කරන්න පුළුවන් 150 ඇන්ගල් වැල් එක. ඉතින් මට ඒක සරලව කියන්න පුළුවන් මොන්න ওই ටික තමයි. ඔයගලන්ට අවශ්‍ය නම් ඇන්ගල් වැල් රුපියල් 600 ඉඳලා රුපියල් 2000ට යනකම් මාගේ ගාව තියෙනවා. ඒ කියන්නේ නිකල් වලින් PVC වලින් යනවා රුපියල් 150 ඉඳලා රුපියල් 300 යනකම් තියෙනවා. ඔන්න ওই ටික තමයි මම මේ වීඩියෝ වල දැනුවත් කරේ. ඔයගලන්ට අවශ්‍ය නම් කුරියර් කරලා ගන්නත් පුළුවන්. එතන අපේ ෂොප් එක තියෙන්නේ කොට්ටාව පීපල්ස් බැංක් එක ගාව. එතනට ඇවිල්ලා ගන්නත් පුළුවන්. මොකද මගෙන් ගත්තේ අඩුවට කියලා වැඩියට ගත්තයි කියලා වෙනසක් වෙන්නේ නැහැ. ඒ ඇන්ගල් වැල් එකම තමයි මාත් විකුණන්නේ. ඒක මම සරලව කියනවා ගොඩක් වෙලාට. මොකද මේකට කමෙන්ට් දාන ගොඩක් සමහර අය තමන්ගේම ආයතන කරන අය ඉන්නවා. ඉතින් ඒ අයත් මට කමෙන්ට් දානවා මේවා මෙහෙමයි. ඉතින් ඒ කට්ටිය එක දන්නේ ඒ කට්ටිය විකුණන්නේත් ඒවම හින්දා. ඉතින් මට ඒක කියන්න පුළුවන්. මොකද මේ කීප දෙනෙක් නෙමෙයි සමහරක් අය කියන්නේ ඒක මම උදාහරණයක් මට පෙන්වන්න පුළුවන්. මොකද මට දවසට ගොඩක් වෙලාට ඒ කට්ටිය කරන ආයතනයත් එක්ක මට ඕනනම් මේ දාන්න පුළුවන්. මට ඒ හින්දා ඒකට වෙලාවක් නැහැ. මම ගොඩක් වෙලාට ඇත්ත කියලා විතරයි මගෙන් අනිත් මේක මගෙන් එකක්වත් ගන්න කියන එකක්වත් නෙමෙයි මම මේ කියන්නේ. මම මෙතන කියන්නේ මිනිස්සුන්ව දැනුවත් කිරීමක් විතරයි. මම මේ වීඩියෝ එකෙන් කාවත් මේවා ගන්න එකක් නෙමෙයි. මම හැම වෙලාවෙම කියන්නේ මේ දේ මේ විදිහට ගන්න පුළුවන් නම් මේ මිලට ගන්න කියන එක විතරයි. නැතුව මේ මොකද මේ එකක්වත් මං ගෙන්නන ඒවා බඩුත් නෙමෙයි. මොකද මේවා හැම එකක්ම වෙළඳ පොලේම තියෙන නානකාම රූපාංගම තමයි මාත් විකුණන්නේ. මොකද මට මේවා ගෙන්නන්න තරම් තාම ශක්තියක් නැහැ. මම සුළු ව්‍යාපාරයක් කරන සුළු ව්‍යාපාරිකයෙක් විතරයි. එහෙනම් ගොඩක් ස්තුතියි.